කොහොමද විශේෂයෙන් මේ උඩරට සමාජ ක්‍රමයේ දක්වාම එද්දී අපේ සමාජයේ තිබ්බ ශ්‍රමයේ සපයා ගැනීම කියන එක මාරම දෙයක් ළමයි. ඒක ඉතිහාසයේ නෙමෙයි, ඒක පට්ටම කතාවක්. නේ මිනිසුන්ට ශ්‍රමයේ කොහොමද සපේ ගත්තේ? වැදගත් නේ ශ්‍රමයේ කියන කතාව. නේ අපි දකිනවා ඔය කෝල් බුක් ප්‍රසංස්කරණත් එක තමයි මිනිස්සු ගේ මොකක් හරි වැඩක් කරොත් ඒකට පඩියක් දෙන්න පටන් ගත්තේ. අප්පට සිරිසර් එතකොට පඩි නැතුවද වැඩ කරලා තියෙන්නේ කලින්. එහෙම ප්‍රශ්නත් එන්න පුළුවන්. ඔව් එහෙමයක් තියෙනවා. එහෙනම් ලංකාවේ මිනිස්සු ග්‍රාමීය කෘෂිකර්මාන්තය තුළ ශ්‍රමයේ සපයා ගැනීම කියන කතාව තිබිලා තියෙන්නේ මෙන්න මෙතන. මොකක්ද ඒකට කිව්වේ? අත්තම් ක්‍රමය. ඒක මාරයි බා. ඒ කියන්නේ අත්තම් ක්‍රමය කියන එක මයිකගේ දැන් අර මට යන එන ගමන් හම්බෙච්ච සිතුවිල්ල සහ හම්බෙච්ච ගැටිද්දීත් එක මතක් වුණ දෙයක් නේ. අද පොඩක් පන්ති ඇතුලේ කතා කරන්න හිතුනේ. අත්තම් ක්‍රමය කියන්නේ පුතේ ශ්‍රම හුවමාරු කරගත්ත විදියක්. අපේ පැරණි සමාජය තුළේ මිනිස්සු ශ්‍රමය හුවමාරු කරගත්තා. ඒ කියන්නේ මගේ ගොයන් කපන්න තවත් ඉන්න වටේ යායේ ඉන්න උන් ටික එකතු වුණා. මගේ කුඹුර හාද්දි වටේ යායේ උන් ශ්‍රමය ලබා දෙන්න පටන් ගත්තා. එහෙනම් ශ්‍රම හුවමාරුව තමයි අපි කියන්නේ අත්තම් ක්‍රමය කියලා. ඒක මාරයි. ඒක ඇතුලේ ශ්‍රම හුවමාරුවට වඩා ඒ අත්තම ඇතුලේ හැදිලා තියෙන සමාජ කතිකාව, සමාජ අවශ්‍යතාවයේ, සමාජයට ලැබෙන මාරම දේ තමයි. එකක් තමයි මිනිස්සුගේ අදහස් හුවමාරු වෙනවා නේ. ගොයන් කපන්න ආපුවම මම බුම්බගෙන කපන්නේ නේ. එකිනෙකා කතා කරන අල්ලපු ගෙදර එක එහා පැත්ත කුඹුර එක නේද? අදහස් හුවමාරු වෙන්න පටන් ගන්නවා. අනිත් එක තමයි මේ සාමූහිකම ශ්‍රමය හුවමාරු කරද්දී මිනිස්සුන්ට මාර වටිනාකමක් දැනෙන්න පටන් ගන්නවා. මගේ වැඩේට අරුව ආවනේ. නේ? අරයාගේ ශ්‍රමය මට දුන්නානේ. එහෙනම් ඒක ඇතුළේ නිර්මාණය වෙනවා. අනිත් එක තමයි සංග්‍රහශීලීත්වය. අපේ උංගාව තිබ්බ මාරම දෙයක් තමයි සංග්‍රහශීලීත්වය. නේ? ඒක මරුම දෙයක්. ඒ කියන්නේ ගොයන් දැන් මට ළමා කාලේ මතක් වෙන කතාවක් තමයි ගොයන් සීසෑම් කරනවා නම් නේද? අර ගෙවිලියෝ ටික ඇඹුලේ අරන් ගිහිල්ලා නියර ඉඳගෙන ඒ සංග්‍රහශීලීත්වය කියන එක මාරගේ. අපේ මිනිස්සු ගාව ලාංකිකෝ ගාව තිබ්බ මාරම කෑල්ලක් තමයි මෙන්න මේක. සංග්‍රහශීලීත්වය. සහයෝගය. ඒක මාරයි. සමාජයක් ඇතුලේ තියෙන්න ඕන කතාව සහයෝගය. නේ? එකිනෙකා ඇතුලේ නිර්මාණය වෙන ලෙන්ගතුකම්. එහෙනම් මං අත්තම් ක්‍රමය කියන්නේ පුතා හුදෙක් ශ්‍රම හුවමාරුන් විතරක් නෙවෙයි මේක ඇතුලේ වෙලා තියෙන්නේ. මෙන්න මේ කියන සමාජ අවශ්‍යතාවය ටික මිනිස්සු තුළ ආකල්ප ටික හැදිච්ච තැන. ඒකයි අපි මට මතක් වෙච්ච දේ. අද අර නියර කුඩු නැගලා ගොවි මහත්තයා සල්ලි මිටියක් තියාන ඉද්දි අර මැෂින් කීපයක් දරබඩ ගාලා කපානදී ඒක හරි ඒක වෙනම කුෂිකර්මාත්. ඒකේ තරකයක් නැහැ නේ. අද මේ වගේ මිනිස්සු එකතු කරන්න විදියක් නැහැ. අද තියෙන්නේ මේ වාණ්ඩු කුෂිකර්මාන්තය ඇතුලේ එහෙම අත්තම් ක්‍රමයේ ඇතුලේ නේද? අඩුතර ඉතාලම මල ගෙදරට යන මිනිස්සු කාලයක් නැහැනේ. එතකොට මේ අත්තමක් කියනවා නේද? කේල් මලක් ඒක. නමුත් ඔයාලට කියන්න ඕනේ මේ අත්තම් ක්‍රමයේ කියන ශ්‍රම හුවමාරු ඇතුලේ අපේ සමාජෙට හැදිච්ච දේවල්. මිනිස්සු ලෙන්ගතු වුණා, මිනිස්සු සහයෝගය දක්වන්න පටන් ගත්තා. අනිකාව තේරුම් ගන්න පුළුවන් වුණා. දුකේදී සතුටේදී මිනිස්සු තේරුම් ගන්න පුළුවන්කම ආවා. සංග්‍රහශීලීත්වය ඒක මාරම දෙයක්. ඒක මාරම දෙයක් සංග්‍රහශීලීත්වය. ශ්‍රමය මේ වටිනාකම් මිනිස්සු ඇතුළ ගොඩනගෙන පටන් ගත්තා. අදහස් හුවමාරුව. ගෙවිලියෝ ටික ගොයම් නෙරද්දී අදහස් හුවමාරු කරවුවා. පවුලේ තියෙන ගැටුම කීවා. නේ? ස්වයංපුරුෂත්වයක තියෙන ගැටලුව කීවා. ඒ නිසා අපේ ලංකාවේ ශ්‍රම හුවමාරු කියන්නේ මාරම එකක් කියන එක මට තේරුණා. අර නීරක් උඩින් පාරක් අයිනේ යද්දි අද වෙලා තියෙන ශ්‍රමය ගැන කතා කරන්න ගිහුවම හැබැයි අතීතයේදී එහෙනම් ශ්‍රම හුවමාරුව අත්තම් ක්‍රමය ඒ අත්තම් ක්‍රමයේ වටා ගොඩනැගුණු ප්‍රබල සමාජ රසායනයක් තියෙනවා කියන එක තහවුරු වෙන තැනක් තමයි පුතේ මේ